යාළුවනේ දන්නවද මොනවද කියලා? මේවා තමයි බතල. මේ කියන්නේ පත දුස්. බලන්න අපි මේකට මොනවද ලංකාවේ විදියට කරන්න කියලා. බලාගෙන ඉන්නේ නේද? සුදු මහත්තුරු සුදු නෝනල ඇවිල්ලා රස කර තමයි කාලේ යන්නේ. ඉතින් මට යාළුවා මොකද වීඩියෝ කරන්න බෑ. එහෙම හරිනේ මේ වීඩියෝ කරන්නේ. ඉතින් මේ මම දකිනවා මගේ ඇස් දෙකෙන් මේ ලංකාවේ කෑම වලට කොච්චර වෙනසක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මට මාර සතුටක් ඇති වෙන්නේ. ඉතින් හැමෝටම මේ වෙනස ඇති කරන්න පුළුවන්. ඒකයි මම මේ දාන්නේ. කැමති කට්ටිය අහන්න ඕන දෙයක් මට කෝල් එකක් දෙන්න. මම ඕන දෙයක් කියලා දෙන්න කැමති. මෙන්න මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපලා oven එකට දාන්න තියෙන හරිම ලේසි. මෙන්න දැන් මේක oven එකට දාගන්නවා. පතල ටික දාගන්නවා බෝල් එකට. ඊට පස්සේ අපි පොල් දාගන්නවා. පොල් දාගත්තා. ඊට පස්සේ පොඩි එක කපු ලුණු මිරිස් දානවා මේකට. කරපිංච. මේක සැර නැහැ පොඩ්ඩක්වත් නිකන් අර ග්‍රීන් පාට පොඩි පිමොගතියක් කියන තමයි ලුණු සල්ප එකතු කර ගන්නවා. ඊට පස්සේ පිටි පොඩ්ඩක් දානවා. අර නිකන් දන්නවනේ රොටියක් හදන ගන්න පිටි දැම්මා. ඊට පස්සේ ගෙලින්ම මම පෙන්නන්න. ඊට පස්සේ මේක මේ තලපැත් වගේ හදාගත්තා. මාළුව දෙන්නේ නැහැ. මේක තිබ්බ කැපුවා. මේ තිබ්බ වෙන්න රොටිය. නැක්කනේ බත්වල රොටි. එන්න මේ වගේ ඊට පස්සේ අපි දාගන්නවා මේකේ